ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ජීවයේ තියෙන මූලිකම ඒ වගේම පුදුම සහගතම නිර්මාණයක් ගැන. ඒ තමයි සෛලය. ඇත්තටම සෛලයක් කියන්නේ හරියට පුංචි කර්මාන්ත ශාලාවක් වගේ. අපි හැමෝම මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ මේ පුංචි කර්මාන්ත ශාලාවලින්. ඉතින් අපි බලමු මේ කර්මාන්ත ශාලාව ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා. හොඳයි අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. පොඩක් හිතන්න. ගහක්, මිනිස්සෙක්, ඇසට පේන්නේවත් නැති බැක්ටීරියාවක් මේ තුන්දෙනාටම පොදු වෙන්න පුළුවන් දේ මොකක්ද? බැලුබැලමට කිසිම සම්බන්ධයක් නැහැ වගේ නේද? උත්තරේ තමයි මේ හැම ජීවියෙක්ම පාවිච්චි කරන්නේ එකම වර්ගයේ රසායනික ද්‍රව්‍ය. ඒ කියන්නේ බාහිරින් කොච්චර වෙනස් වුණත් ඇතුළතින් එයාලගේ ගොඩනැගිලි ද්‍රව්‍ය එක වගේ. ඒ විතරක් නෙමෙයි මේ හැම ජීවියෙක්ම වැඩ කරන්නේ එකම මූලික සැලැස්මකට. ඒ කියන්නේ එකම බ්ලූප්‍රින්ට් එකකට අනුව. ඉතින් මේ පොදු රසායනික ද්‍රව්‍ය මේ පොදු සැලැස්ම මේ හැම දෙම එකතු වෙන්නේ එකම තැනකට. ඒ තමයි මේ හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ සෛල වලින්. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මේ සෛලය. හරි. දැන් අපි බලමු මේ විශ්වීය සැලැස්ම කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන හැම ජීවි කර්මාන්ත ශාලාවක්ම වැඩ කරන්නේ එකම මූලික නීති පද්ධතියකට අනුව කියන එක. ඇත්තටම පුදුම හිතන කාරණයක් තමයි පෘථිවියේ තියෙන හැම සෛලයක්ම වගේ හැදිලා තියෙන එකම රසායනික ද්‍රව්‍ය වලින් ඒ වගේම යාලා පාවිච්චි කරන්නේ එකම ගොඩනැගිලි ද්‍රව්‍ය. කරන වැඩත් ගොඩක් දුරට සමානයි. ඒ වගේම හැම සෛලයක්ම තමන්ගේ තොරතුරු, ඒ කියන්නේ තමන්ගේ සැලැස්ම ගබඩා කරලා ඊළඟ පරම්පරාවට දෙන්න DNA භාවිතා කරනවා. තමන්ගේ කර්මාන්ත ශාලාවේ වැඩ ටික කරගන්න ප්‍රෝටීන් කියන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා. හොඳයි. ඉතින් ඕනෑම කර්මාන්ත ශාලාවකට වගේ මේ පුංචි සෛල කර්මාන්ත ශාලාවටත් වැඩ කරන්න ශක්තිය, ඒ කියන්නේ ඉන්ධන සහ අමුද්‍රව්‍ය ඕන වෙනවා. අපි බලමු මේ ඉන්ධන සපයීම කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි පරිවෘත්තිය කියලා කියන්නේ. සරලවම කිව්වොත් සෛලය කියන කර්මාන්ත ශාලාවේ බලශක්ති උත්පාදන සහ සැපයුම් පද්ධතිය තමයි මේ. කැම වලින් ලැබෙන විශාල අණු කඩලා ඒවයින් ශක්තිය වගේම තමන්ට අවශ්‍ය අනිත් දේවල් හදාගන්න අවශ්‍ය කොටස් ලබා ගන්නවා. හිතන්නකෝ කර්මාන්ත ශාලාවට විශාල නැව් වලින් අමුද්‍රව්‍ය එනවා කියලා. ප්‍රෝටීන, ලිපිඩ්, කාබෝහයිඩ්‍රේට් කියන්නේ අන්න ඒ වගේ විශාල අමුද්‍රව්‍ය තොග. සෛල ඇතුලේදී මේවා ඇමිනෝ අම්ල, මේද අම්ල වගේ කුඩා පාවිච්චි කරන්න පුළුවන් කොටස් වලට කඩනවා. ඊට පස්සේ ඒ කොටස් පාවිච්චි කරලා එන්සයිම හදනවා, ශක්තිය හදනවා, අලුත් DNA පවා හදනවා. හරි. ඉතින් දැන් මේ සෛල කර්මාන්ත ශාලාවට ඉන්ධන සහ අමුද්‍රව්‍ය තියෙනවා. දැන් බලමු මේවයින් ඇත්තටම මොනවද කරන්නේ කියලා. සෛලයක දෛනික වැඩකටයුතු මොනවද? සෛලයක පළවෙනි සහ වැදගත්ම රාජකාරිය තමයි තමන්ගේ ඇතුලේ පරිසරයේ ස්ථාවරව පාලනයකින් තියාගන්න එක. හරියට කර්මාන්ත ශාලාවක වැඩබිම පිළිවෙලකට ආරක්ෂිතව තියාගන්නවා වගේ. මේ වැඩියට සෛලයකට විශාල ශක්තියක් වැය කරන්න වෙනවා. ඒ වගේම සෛල කියන්නේ නිකන් එකතැන තියෙන දේවල් නෙවෙයි. ඔවුන් හරිම ක්‍රියාකාරී, බාහිර ලෝකයට ප්‍රතිචාර දක්වනවා. උදාහරණයක් විදිහට බැක්ටීරියාවක් ආහාර තියෙන තැනට පිහිනාගෙන යනවා, විෂ තියෙන තැනකින් ඈත් වෙනවා. එහෙම නැත්නම් කෘමියෙක් ගහක කොළයක් කනකොට ඒ ශාක සෛල කෘමියට විෂ සහිත දේවල් නිකුත් කරනවා. මීටත් වඩා පුදුම දේ තමයි මේ කර්මාන්ත ශාලාවයි එකිනෙකා එක්ක කතා කරනවා. ඒ කියන්නේ sannivedanaya කරනවා. ස්නායු සෛලයක් මාංශපේශී සෛලයකට කියනවා සංකෝචනය වෙන්න කියලා. බැක්ටීරියා එකතු වෙලා ප්‍රහාරයක් එල්ල කරන්න කලින් එකිනෙකාට සංඥා යවලා වැඩේ සම්බන්ධීකරණය කරගන්නවා. මේක හරියට විශාල ආර්ථික පද්ධතියක තියෙන විවිධ කර්මාන්ත ශාලා අතර sannivedana ජාලයක් වගේ. සාර්ථක ව්‍යාපාරයක් තවත් ශාඛා විවෘත කරනවා වගේ සෛලත් තමන්නේ වර්ගයාබෝ කරන්නේ තවත් සෛල, ඒ කියන්නේ තවත් කර්මාන්ත ශාලා හදලා. අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේකට කියනවා සෛල චක්‍රය කියලා. මේක තමයි අලුත් සෛලයක් හදන සම්පූර්ණ සලස්ම. මුලින්ම DNA එකේ තියෙන තොරතුරු, ඒ කියන්නේ කර්මාන්ත ශාලාවේ බ්ලූප්‍රින්ට් එක පිටපත් කරනවා. ඊට පස්සේ හරිම පිළිවෙලකට පියවරෙන් පියවර සෛලය දෙකට බෙදනවා. මයිටෝසිස් කියන්නේ ශරීර වර්ධනයට සහ තුවාල වුණාම වගේ අලුත් වෙඩියා කටයුතු වලට භාවිතා කරන සම්මත ක්‍රමය. මේකෙන් හැදෙන්නේ මවුස් සෛලයටම සමාන නියම පිටපත් දෙකක්. හැබැයි මයෝසිස් කියන්නේ ටිකක් වෙනස්, විශේෂ වැඩකට විතරක් යොදා ගන්න ක්‍රියාවලියක්. ඒ තමයි ලිංගික ප්‍රජනනය සඳහා ජානමය විවිධත්වයක් සහිත සෛල, ඒ කියන්නේ ගැමීට් හදන එක.
බැක්ටීරියා වගේ සරල සෛල භාවිතා කරන්නේ මීටත් වඩා සරල ක්‍රමයක්. ඒකට කියනවා ද්විඛණ්ඩනය කියලා. ඒකෙදි සෛලය සරලවම දෙකට කැඩෙනවා වගේ දෙයක් වෙන්නේ. හොඳයි. දැන් අපි මේ තනි කර්මාන්තශාලාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ කර්මාන්තශාලා එකතු වෙලා නිර්මාණය කරන සංකීර්ණ ජීවියා දිහා බලමු. ඇත්තටම හිතා ගන්නත් අමාරු කාරණේ තමයි අපි හැමෝම ජීවිතේ පටන් ගන්නෙ එකම එක සෛලයකින්. මේ තනි සෛලේ බෙදිලා විශේෂීකරණය වෙලා, ඒ කියන්නේ විවිධ රැකියා කරන්න පුහුණු වෙලා විවිධ වර්ගයේ සෛලීය කර්මාන්තශාලා බිහි කරනවා. සමහරක් ස්නායු සෛල වෙනවා, සමහරක් හමේ සෛල වෙනවා, තවත් සමහරක් පේශී සෛල වෙනවා. මේ සංවිධානාත්මක පද්ධතියේ තියෙන හරිම වැදගත් නීතියක් තමයි මේ. සෛලයක් තමන්ගේ අල්ලපු සෛලයේ ගෙවුනම ඒක වර්ධනය වෙන එක නවත්තනවා. මේකෙන් අනවශ්‍ය විදිහට සෛල ගොඩ ගැහෙන එක පාලනය වෙනවා. එහෙනම් මොකද වෙන්නේ මේ නීතිය කැඩුනොත්? සෛලයක් Tamanගේ වර්ධනය නවත්තන්නේ නැතුව දිගින් දිගටම බෙදෙන්න පටන් ගත්තොත්. ඒ කියන්නේ ජීවේ මූලිකම කර්මාන්තශාලාවේ සැලැස්මේ කියන්නේ බ්ලූප්‍රින්ට් එකේම මාරාන්තික දෝෂයක් ඇති වුණොත් එතකොට මොකද වෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.